ආයිබෝවන් අද දවස විශේෂ වූ දවසක් වුණා. මොකද සංස්කෘතික දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කරා. අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අද නැකත් ඉෂ්ට කරන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ අවුරුදු චාරිත්‍ර වලට තියෙන නැකත් සීට්ටුව ලබා දෙන්නේ නැහැ කියලා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ජ්‍යොතිෂ වේදිකෝ දෙකොල්ලක් ඉන්නවලු මේ දෙපැත්තේ. ඒ දෙකොල්ලොම ඒ සඳහා එක එක වෙලාවල් ඉදිරිපත් කරන නිසා දැන් සංස්කෘතික අමාත්‍යාංශයට වෙලා දෙනවා මේ දෙකොල්ලන්ගෙම දෙක අරගෙන කැමැති එකක් රටේ ජනතාවට සිද්ධ කරන්නටයි කියලා කියන්නට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ ඉතිහාසය පොඩ්ඩක් කතා කරොත් අවුරුදු 2500කට එහා ඉතිහාසයේ රජුරවන්ට තමයි මේ නැකත් සීට්ටුව ලබා දෙන්නේ. දැන් ඒක වෙනුවට තමයි සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙන. සංස්කෘතික අමාත්‍යාංශයේ රටේ රාජ්‍ය නායකයට තමයි නැකත් සීට්ටුව මුලින්ම ලබා දෙන්නේ. රටේ රාජ්‍ය naayකයා ඊට පස්සේ තමන්ගේ පවුලේ කට්ටියයි හිතවතුන් කට්ටියයි මිනුපුරු මිනිපිරියෝයි මේ සියලු දෙනාත් එක්ක රටේ රාජ්‍ය නායකයා නැගත් සීට්ටුවට එක වෙලාවකට ලිපිගිනි මොලවලා එක වෙලාවේ ආහාර පිසලා එක වෙලාවේ ගනුදෙනු කරලා මේ වගේ චාරිත්‍ර අපේ රටට බොහොම පුරුදු චාරිත්‍ර බවට පත් වෙලා තිබෙනවා. හැබැයි ආගමටයි සංස්කෘතියටයි මේගොල්ලන්ගේ දේශපාලනය අතරේ පොඩි පරස්පර භාවයක් තියෙනවා. ඒ නිසා දෝ කියලා අපි දන්නෙත් නැහැ. හැබැයි අපේ රටේ පළවෙනි පුරවැසියට පවුලක් ඉන්නවද කියන එක තාම අපි දන්නෙත් නැහැ. එහෙම පවුලක් ගැන අපි අහලා නැහැ, අපි දැකලා නැහැ. හැබැයි දෙවෙනි පුරවැසියට ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි පුරවැසියට අපි මේ පවුලක් ඒ වගේම දරුවෝ ඉන්නවද කියන එක අපි දැකලා නැහැ. ඒ නිසා පළවෙනි පුරවැසියටත් ඒ පවුලක් ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි පුරවැසියටත් ඒ ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනි පුරවැසියා පිළිබඳව රටේ ආందోලනාත්මක කතා ගොඩාරියක් කියලා තුන්වෙනි පුරවැසියට අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ පළවෙනි පුරවැසියයි දෙවෙනි පුරවැසියට දෙන්නටම මේ පවුලක් නැති නිසා දෝ දන්නේ නැහැ. එක වෙලාවකට කිරිපත් කාලා එක වෙලාවකට නැගත් කරලා එක වෙලාවකට ගඩදෙනු කරලා එක වෙලාවකට ලිපගිනි මොළ වීම ඒගොල්ලන්ට පොඩි ඇලර්ජික් එකක් තියෙනවද කියන එක අපිට අහන්නට වෙනවා. ඒ වගේම තමයි දැන් හැබැයි පොඩි කාරණාවක් තියෙනවා දෙබ්බයියන්ටයි දැන් පුළුවන් හොඳ වැඩක් කරන්න දෙබ්බයියන්ට දැන් පුළුවන් Taman කැමති ජ්‍යොතිෂ වේදිකෝদের නැකතක් අරගෙන ඒ නැකතේ තියෙන දේවල් දෙබ්බන්ට කැමති ජ්‍යොතිෂ වේදිකෝගෙන් දෙබ්බන්ට කරන්න පුළුවන්. දෙබ්බයියන්ගෙන් තියෙන කට්ටියට දෙබයියකින් කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා පිරිත් නූල අතේ බැඳාම පිරිත් නූල ගලවලා විසිකරන රාජ්‍ය නායකයෝ ඉන්න රටක ඒ වගේම අපේ රටේ මහා සංඝරත්නයේ වනචාරී කියනකොට අපේ රටේ සංස්කෘතියට නැගත් සීට්ටුවට නැගත් ගියේ නැති වෙනකොට ඒ වගේම අපේ රටට හුණ්ඩුවක් කියලා කියන්න පුළුවන් ජනාධිපතිතුමන් රටකට දැන් වැසියන්ට ඉතින් කියන්න තියෙන්නේ ඔන්නෝක පුනරුදය කියලා හිතාගෙන ඉන්නට කියලා තමයි.